මචං හිතන්න ඔයා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. එකපාරට එකෙක් නැගිටලා අප්පුඩි ගහන්න පටන් ගන්නවා. ඔයා මොකද්ද කරන්නේ? උදිහා බලලා hina වෙනවනේ. ඒ ඌට පිස්සුද කියලා හිතෙනවනේ අපිට. හරි දැන් හිතන්න තව එකෙක් නැගිටලා අප්පුඩි ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව 3-4 දෙනෙක් ටිකකින් මුළු බස් ස්ටෑන්ඩ් එකම අප්පුඩි ගහන්න පටන් ගන්නවා. දැන් ඔයා මොකද්ද කරන්නේ? ඔයාට හිතනවනේ අඩෝ මට විතරද සීන් එක මිස් වුනේ මොකක් හරි සෙලිබ්‍රේෂන් එකක්ද එහෙම කියලා හිතනවනේ අන්තිමට පත් වෙමීට අප්පුඩි ගහන්න පටන් ගන්නවා. මොකද සෙට් එකෙන් අවුට් වෙන්න සෙට් එකේ මෝඩයා වෙන්න ඔයාට බයයි. ඔකට කියනවා කන්සෙන්සස් ට්‍රාන්ස් වගේ එහෙම නමක් කියනවා. හේතුවක් දන්නේ නැතුව අනිත් හැමෝම කරන නිසා ඒ දේ නෝමල් කියලා හිතලා අපිත් ඒක කරන එක. දැන් ඕක අපේ ජීවිතේටම දාලා බලන්න. ෆැෂන් එකක් ගන්නකො එකෙක් බේල් බොටම් එකක් ඇඳලා තව එකෙක් ඇඳලා අන්තිමට හැමෝම ඇඳලා. ඒක නෝමල් වුණා. ඒක සාමාන්‍ය ෆැෂන් එකක් වුණා. ඊට පස්සේ සක්සස්. එක්කෙනෙක් කියනවා ලොකු කාර් එකක් ලොකු එකක් තමයි සක්සස් කෙනෙක්ගේ දේවල්. හැමෝම ඒකට අප්පුඩි ගහන්න පටන් ගත්තා. අද ඒක තමයි නෝමල් එක. එතකොට එක දේවල් පිළිගන්න එක. කෙනෙක් මොන හරි දෙයක් විශ්වාස කරා තව සෙට් එකක විශ්වාස කරනවා අන්තිමට ඒක කල්චර් එකක් හරි සමහරවිට ඒක ආගමක් වුණත් වෙන්න පුළුවන් ඒක නෝමල් වුණා එතකොට මචං මම කියන්නේ ඇත්තටම හිතන එකෙන්ද නැත්තම් අනිත් උන් ඔක්කොම අප්පුඩි ගහන එකෙන්ද Tamanටත් අප්පුඩි ගහන්න ඕන කියලා හිතාගෙන ඉන්න බය වෙච්ච එකෙක් විතරද සමහරට මචං පිස්සු කියලා කියන්නේ අනිත් හැමෝම අප්පුඩි ගහනකොට යකෝ උඹලා මොනවද අප්පුඩි ගහන්නේ කියලා අහන්න මොකක් හරි හයියක් තියෙන එක වෙලාවට වෙන්නේ නැතිනේ ෆලෝ කරන්නත් අමතක කරන්න එපා